ආයුබෝවන් ජුනි මාසය තුළ ජ්‍යොතිෂයට අනුව වැදගත් කාරණා කිහිපයක්ම සිද්ධ වෙච්ච මාසයක්. ඔන්න ජුනි 29 සිකුරු වෘෂභ රාශිගත වෙනවා. ඉතින් සිකුරු වෘෂභ රාශිගත වීම බොහෝ දෙනාට යහපත් සුබ ඵල ලබා දෙන ජ්‍යොතිෂීය කාරණාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව කරුණු කාරණා තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මෙම දිනවල අඟහරුට අයත් මේෂ රාශිය තුල ගෝචර වන සිකුරු ග්‍රහයා මේ 29 වෙනිදා වෘෂභ රාශියට ගමන් කර බලවත් වෙනවා. මෙලෙස වෘෂභ රාශිගතව සිකුරු ජූලි මාස 26 වෙනිදා දක්වා Tamanගේ නිවහනක් තුළ තම ආධිපත්‍ය පතුරවන්න සමත් වෙමින් ඉන්නවා. ඉතින් මේ කාරණේ එකින් එකට ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද, ඔබේ අනාගතයට බලපාන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ ගෞරවයෙන් සකර්ම YouTube නාලිකාවට ඔබ පිළිගන්නවා. ඒ වගේම ආරාධනා කරනවා ජ්‍යොතිෂීය පමණක් නෙවෙයි වාස්තු විද්‍යාව ඇතුළු බොහෝ කාරණා ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරන්න, ඔබේ දියුණුව බලාපොරොත්තුවෙන් කරන කටයුතු රැසක් වෙනුවෙන් මඟ පාදන YouTube නාලිකාවක් විදියට ඉදිරියේදී ඔබත් එක්ක එකතු වෙලා ඉන්න බලාපොරොත්තු වෙන සකර්ම YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔබට ජීවිතයේ පුරා ඔබේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය බොහෝ දෑ මේ තුලින් ඔබට ලබා දෙන්න පුළුවන්. ඉතින් YouTube නාලිකාව subscribe කරන්න කියලා ආරාධනා කරමින් අපි යමු එකින් එකට ලග්නයෙන් ලග්නයට කොහොමද මේ සිකුරු වෘෂභයට පැමිණීම ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ විමසා බලන්නට. විශේෂයෙන්ම අලංකාරයට විනෝදයට බලපෑම් කරන සිකුරු බලවත් වීම කලා ශාස්ත්‍රය තුළ පිබිදීමක් සහ නව නිර්මාණ බිහිවීමට හේතු වෙන්න පුළුවන්. ඒ සඳහා ජාත්‍යන්තර ඇගයීම් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කලාවට ආදරයට සබාදහමට බලපෑම් කරන ග්‍රහයෙක් තමයි සිකුරු ග්‍රහය. විශේෂයෙන්ම කාන්තාවන්ට මේක වැඩි වශයෙන් ඵල ලැබෙන යහපත් කාලෙන් උදා වෙන අවස්ථාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මල්සරාගේ හී පහර වදින්න ඉඩකඩ තියෙනවා. තරුණ තරුණියන්ට ආදර සම්බන්ධතා වර්ධනය වෙන්න පුළුවන්කම තිබෙන කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. අපි බලමු දැන් මේෂ ලග්නයට කොහොමද මේ ග්‍රහ මාරුව බලපෑම් කරන්නේ යහපත් විදියට කියලා. මේෂ ලග්නයේ හිමි ඔබට සිකුරු දෙවන්නට පැමිණීම ආර්ථිකය යහපත් කරනවා. මෙතෙක් කල නොලැබී තිබුණු මුදලක් ලැබෙන්න මේක හේතු වෙනවා. ඒ වගේම රැකියාව තුළ හෝ ව්‍යාපාර අංශවල ප්‍රගතියක් අත් වෙනවා. භෝජන සංග්‍රහ සඳහා ආරාධනා ලැබෙන කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අනතුරුව වෘෂභ ලග්නය පිළිබඳව කතා කරනකොට සිකුරු ලග්නයට පැමිණීම ප්‍රීතියෙන් විනෝදයෙන් කල්ගත වීමට හේතු වන අතර වෙනදාට වඩා ඔබ තුළ ප්‍රසන්න ස්වභාවයක් පෙන්වනවා. විනෝද වීමට කාලය කැප කරනවා. අවිවාහකයිට ප්‍රේම සම්බන්ධතා මංගල යෝග උදා කරනවා. මෙතෙක් කල අමනාපෝ සිටි අයෙකුගේ මිත්‍රශීලීත්වය නැවත ඔබට ලැබෙන්න පුළුවන්කම තිබෙන කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මිථුන ලග්නය. මිථුන හිමි අයට සිකුරු 12 වන්නට පැමිණීම විදේශ ගමන් වලට උත්සාහ දරන විදේශ ගමන් යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඒක ඉටු වෙන කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මෙතෙක් කල තිබූ නීතිමය ප්‍රශ්නයක් විසඳන අතර ඒ තුලින් ඔබට වාසියක් අත් වෙනවා. විවාහක දරුවන් සිටින අයෙකු නම් දරුවා තරමක් දුරස් වීමට ඉඩකඩ තියෙන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම කටක ලග්න හිමි ඔබට සිකුරු 11 වන්නට පැමිණීම නිසා ප්‍රබල ධන යෝගයක් උදා වෙලා තිබෙනවා. ඊටමත් දේපලක් සහ වාහනයක් විකිණීම තුළින් ආර්ථික වාසියක් අත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ව්‍යාපාර ප්‍රගතියක් ලබන කාලයක්. විවාහයේ අපේක්ෂාවෙන් කරන අයට කටයුතු කරන අයට සහකරු හෝ සහකාරිය નિરાයාසෙන් ඔබ සොයා පැමිණෙන කාර්යයක්. ඒ වගේමයි විශේෂයෙන් ඔබට මතක් කරන්න ඕන ලොතරැයි ජයග්‍රහණ සඳහා බොහෝ ඉඩකඩ තිබෙන කාලයක් ඔබට මේක. සිංහ ලග්න හිමි ඔබට සිකුරු 10 වෙන්නට පැමිණ බලවත් වීම රැකියාවක් නොමැතිව ලත වෙමින් හිටපු අයට තම බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම රෙදිපිලි විසිතුරු භාණ්ඩ අලෙවි කරන අයට ඉතාමත්ම යහපත් සතුටුදායක කාලයක්. වෙනදට වඩා රැකියාව ඉතා ඕනෑකමින් කරන අතර වරප්‍රසාද ලැබීමට හැකි කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. මේ සිකුරු වෘෂභයට පැමිණීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල. කන්‍යා ලග්නය හිමි ඔබට සිකුරු 9 වන්නට පැමිණීම පෙර පින ඵල දෙන්න හේතු වෙන කාලයක්. ඒ වගේමයි පියවුරුමෙන් ලැබීමට සුදුසුකම් තිබෙන කාලයක්. පියවුරුමෙන් ඔබට යම් දෙයක් ලැබෙන්න තිබෙනවා නම් ඒක ලබා ගන්න හොඳම කාලය මේක කියලා හඳුන්වා දෙන්න පුළුවන්.
දුර බැහැර ප්‍රදේශවල සංචාරය කිරීමට ලැබෙන අතර විදේශ ගමන් සඳහා අවස්ථාව ලැබෙනවා. මෙතෙක් කල් ලැබීමට ප්‍රමාද වුණු මුදලක් ඇතනම් ස්ථිරවමය ලැබෙනවා. උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හට සාර්ථක ප්‍රතිඵල ලැබෙන කාලයක් විදිහටත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබට සිකුරු 8 වෙනි කොටුවට ගෝචර වීම තුලින් භූමි ලාභ ලැබෙනවා. පතල් ආශ්‍රිත ව්‍යාපාර නිරත අයට සුබ කාලයක්. විදේශ ගමන් වලට යහපත් වෙනවා. සහකරු හෝ සහකාරියට උරුම දෙයක් ලැබෙන්න ඉඩ කඩ තිබෙනවා. කෙසේ නමුත් සිකුරු 8 වැන්න තුල ගමන් කරන නිසා යාන වාහන වල ගමන් බිමන් වල යනකොට පොඩ්ඩක් ආරක්ෂා වෙන්න කියලා අපි මතක් කරනවා. වෘශ්චික ලග්න හිමි ඔබට සිකුරු 7 වෙන්නට පැමිණීම මංගල යෝග උදා කිරීමට හේතු වෙනවා. විවාහ වීමට සහකරු හෝ සහකාරියක් නොමැති ලත වෙමින් සිටි අයට ස්ථිරවම තම හිමිකරු හෝ හිමිකාරිය මුණ ගැසෙන කාලයක්. අවිවාහක අයට ආදර සබඳතා ගොඩනගෙනවා. පෞල් ජීවිතය තුළ සමගිය සහ සහජීවනය වර්ධනය වෙන කාලයක්. ධනු ලග්න හිමි ඔබට සිකුරු 6 වෙන්නට පැමිණීම තුළින් සතුරන් පරාජය කිරීමට හැකියාව ලැබෙනවා. මෙතෙක් කල අමනාපව සිටි අයෙකු නැවත මිතුරු සහෝදරත්වයේ පෙන්눔 කරන කාලයක්. ඥාතිවරුන්ගේ උදව් උපකාර ලැබිය හැකි. සත්ව ගොවිපලක් පවත්වාගෙන යන අයට වාසිදායක තත්ත්වයක් නැති කරනවා. විදේශ ගමන් වල මඳ යහපත් කාලයකුත් පෙන්눔 කරන කාලයක්. විදේශ ගමන් සඳහා යම්තාක් දුරකට ඔබට යහපත් කාලයක් විදිහට පෙන්වන්න පුළුවන්. මකර ලග්න හිමි ඔබට සිකුරු 5 වෙනිදට ගෝචර වීම කලා විෂයන් හදාරන දරුවන්ට ඉතාම සුබ කාලයක්. විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙන්න පුළුවන්කම තිබෙනවා. තරුණ තරුණයන් හට ආදර සබඳතා තහවුරු වෙනවා. විවාහක අයට දරුඵල නොමැති අයට දරුඵල හට ගැනීමට සුදුසු වාසනාවන්ත කාලයක් කියලා මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. කුම්භ ලග්න හිමි ඔබට සිකුරු පැමිණෙන්නේ 4 වෙනියට. සිකුරු 4 වෙනියට පැමිණීම සිතේ සතුට උතුරා යනවා. ගේ දොර ඉඩකඩම් මිලට ගැනීමට හොඳ කාලයක්. ඔබ නිවසක් සෑදීමට බලාපොරොත්තු වෙන අයෙක් නම් එය පටන් ගැනීමට ඉතා සුබයි. විදේශ ගමන් සඳහා අවස්ථාව ලැබෙනවා. ගෙදර දොර සතුට සමගිය ඇතිව කාලය ගත කරන්න පුළුවන් හැකියාව තිබෙන කාලයක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මින් අනතුරු අපි අවධානය යොමු කරන්නේ අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්නය ඔබට කොහොමද සිකුරු වෘෂභයට පැමිණීම බලපාන්නේ කියන කාරණා. මීන ලග්න හිමි ඔබට සිකුරු වික්‍රමස්ථානගත වීම තනතුරු වරප්‍රසාද ලැබීමට හේතු වෙනවා. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙන කාලයක්. අලුත් මිතුරන් මිතුරියන් හමු වෙනවා. Tamanගේ තත්වය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන් ඉතාම වැදගත් කාලයක්. ඉතින් අපි ලග්න 12ටම අදාළ කාරණා කතා කරේ සිකුරු වෘෂභයට පැමිණෙනවා ජුනි 29. මේ සිකුරු වෘෂභයට පැමිණීම ලග්න 12ට කොහොමද බලපාන්නේ කියන කාරණේ පිළිබඳවයි අවධානය යොමු කරේ. ඉදිරියේදීත් ජ්‍යොතිෂය, වාස්තු විද්‍යාව, ඒ වගේම තවත් මේ ආශ්‍රිත විවිධ දේවල් ඔබ වෙත තොරතුරු ගෙනෙන YouTube නාලිකාවක් විදියට සකර්ම YouTube නාලිකාවක් කටයුතු කරමින් ඉන්නවා. ආරාධනා කරනවා YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් බොහෝ දේ ඉදිරියටත් අපි රැගෙන ඒමට නියමිතයි. ස්තුතියි හැම දිනාටම.